සමනලයාගේ ජීවන චක්‍රය. දැන් දුවල පුතාලා දන්නවා සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා 4ක් තියෙනවා කියලා. පළවෙනි එක බිත්තර, ඊළඟට කීටයා, ඊළඟට පිලවා සහ ඊළඟට තමයි සුහුඹුල් සමනලයා ඇති වෙන්නේ. දුවල පුතාලා ගෙවත්තේ චුට්ටක් ඇවිදලා තියෙනවා නම් දැකලා තියෙනව නේද? සමහර ශාක පත්‍රවල යටිපෘෂ්ඨයේ බිත්තර තියෙනවා. සමහර විට මෙන්න මේ බිත්තර සමනල් බිත්තර වෙන්න පුළුවන්. සමනලෙක් සාමාන්‍යයෙන් බිත්තර දාන්නේ ශාකයක පත්‍රවල යටිපෘෂ්ඨයේ. වගේම සමහර ශාකවල වෙනත් කොටස් වලත් ඔයගලන්ට බිත්තර දකින්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් දුවල පුතාලට පේනවා සමනල් බිත්තරවල රූප සටහනක්. මෙන්න මේ විදිහට තමයි සමනලයේ බිත්තර අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ බිත්තර වලින් ඇති වෙනවනේ කීටේ. මම කිව්වනේ මේ කීටයට අපි දලඹුවා කියලාත් කියනවා කියලා. ඔයගොල්ලෝ දලඹුව නම් නිතරම දැකලා ඇති නේද? මෙන්න මේ දලඹුව ශාක පත්‍ර මත තමයි යැපෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ ආහාරයට ගන්න මෙන්න මේ ශාක පත්‍ර. ඒ වගේම මේගොල්ලන්ට සමහර වෙලාවට විෂ සහිත රෝම තියෙන්න පුළුවන් නේද? ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් දලඹුවේ ගෑවුනහම ඒ කියන්නේ අපිට වේදනාවක් ඇති වෙනවා කියලා. ඒ තියෙන්නේ එහෙම ඒගොල්ලෝ ආරක්ෂාවට කරන අනුවර්තනයක් තමයි මෙන්න මේ විදියට විෂ සහිත රෝම පවතින්නේ. ඒ වගේම මෙන්න මේ දලඹුව විශේෂයෙන්ම යැපෙන ශාක මත කියලා මම කිව්වනේ. ඒ නිසා මොකක්ද දුවල පුතාලට හිතන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ දලඹුව හොඳට කොළ කාලා ඒගොල්ලන්ට අවශ්‍ය ශක්තිය ලබා ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩෙන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ දලඹුව, ඒ කියන්නේ මේ කීට අවස්ථාවේ ඉඳන් මෙයා පිලව අවස්ථාවටපත් වෙනවා. මෙන්න මේ පිලව අවස්ථාවේදී මෙයා කෝෂයක් ඇතුලේ තමයි පවතින්නේ. ඒ වෙලාවේදී එයා කිසිම ආහාරයක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ ආහාර පරිභෝජනයක් සිදු කරන්නේ නැහැ. මේ පිලව අවස්ථාවේදී මෙයා හැට මෙහෙට චලනය වෙනවද? නෑ. මෙයා උපස්තරයකට සවි වෙලා එකම තැන තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ කාලෙදී තමයි මෙන්න මේ පිලවා, ඒ කියන්නේ මේ පිලා කෝෂය ඇතුලේ සම්පූර්ණ සමනලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ අංග, ඒ කියන්නේ මෙයාගේ තටුව ඇති වෙනවා, මෙයාගේ චූෂක ඇති වෙනවා. මෙන්න මේ කොටස් ඇති වෙන්නේ මෙන්න මේ පිලව අවස්ථාවේදී තමයි. ඊට පස්සේ මේ අක්‍රියා අවදියෙන් පස්සේ මෙයා සුහුඹුල් සමනලයක් බවට පත් වෙනවා.